සුබ උදෑසනක් මම ප්‍රියන්ත කොඩිකාර මම ඉහළැල්ලේ පදිංචි වෙලා ඉන්නේ මම මුලින්ම මේ වී කොටන මෝලක් පවත්වන්න ගියේ බාල්දියෙන් වී කොටලා තමයි කරන්න ගියේ මගේ ශාරීරික අපහසුතාවන් අම්මා හැමදාම දකිනවා මේක මෙහෙම කරන් යන්න බෑ කියලා ඊට පස්සේ අම්මට ආරංචි වෙලා තිබ්බා මෙහෙම අලුතින් මෝලක් ඇවිල්ලා තියෙනවා මෙහෙම තැන් තැන් වල හයි කරලා තියෙනවා කියලා ඊට පස්සේ අම්මා මාව දිගටම කිව්වා හොයලා බලන්න මේ වැඩේ කරන්න මේකට යන්න කෙන්දේ අම්මගේ ලොකු ඉල්ලීමක් තිබ්බා එතකොට අපි හොයාගෙන යද්දි තමයි මට මේ ආයතන කීපයක් හම්බුණා ඒ ආයතන තුලදී කට්ටිය අතරමං වෙච්ච තැන් අර එහෙම දැක්කා ඒ තැන් වලට ගිහින් බලලා මිනිස්සු මෝල් වලට ගිහින් බලද්දි හොඳම ආයතනයක් විදිහට නවනගරයට තමයි මම ඉස්සෙල්ලම ගියේ නවනගරේ මෝල පවත්වන අය කෙනෙක් කිව්වා මෙන්න මෙතන තමයි හොඳම තැන මෙහෙම තැනක් තියෙනවා කියලා ඊට පස්සේ ඇවිල්ලා කතා කරද්දි එතන නිලධාරීන් ගොඩක් දෙනෙක් හම්බුණා හම්බෙලා කතා බහ කරද්දි හරි අපිට මෙහෙම කරගෙන යන්න පුළුවන් කිව්වා ඊට පස්සේ මට බැංකු ලෝන් එකක් ගන්න අදාළ ලියකියවි හදලා ඒකට උදව් කරා ඒ අනුව මම ගිහිල්ලා බැංකුවත් එක්ක වැඩ කරගෙන මාස දෙකක් විතර ඇතුළත මෝල හයි කරගන්න මට පුළුවන් වුණා. මුලින්ම කොන්ක්‍රීට් එක දාගන්න අවශ්‍ය ස්තරි මෙහෙන් හදලා දුන්නා. ඒකල දවස් දෙකක් ඇතුළත මට මෝල සම්පූර්ණ හයි කරලා දුන්නා. ඊට පස්සේ මම සම්පූර්ණ අනිත් මෝල අයින් කරලා දාලා වැඩ ගත්තා. ඊටාම පහසුවෙන් වැඩ කරගෙන යනවා. මුලින්ම හොඳට පිට කියලා දුන්නා මේක කරගෙන යන්නේ මෙහෙමයි කියන සම්බන්ධයෙන්. මැෂින් එක හොඳ ශක්තිමත්ව තියෙනවා. ඒක තමයි විශේෂයෙන් කියන්න තියෙන්නේ සේවාව සම්බන්ධයෙන් අපි නොදන්න දේ අපිට කියලා දෙන එක කවුරු හරි කෙනෙක් සම්බන්ධ වෙනවා නම් වීමෝල් ව්‍යාපාරයට හොඳම තැනක් විදිහට අපිට මෙතන කියලා හඳුනා දෙන්න පුළුවන් මොකද මේ දන්නේ නැද්ද කියලා දෙන එකත් ඒ අවශ්‍ය පහසුකම් ටික සේවාව සපයන එක සම්බන්ධ මම මුලින්ම මෝල්ට යද්දි මට ආපු ලෝන් එකට ගියාට පස්සේ වාරිකේ ගෙවා ගන්න පුළුවන් කියන දෙගිඩියාවක් මං ගාව මුලින් තිබ්බා. හැබැයි වැඩේ ගියාට පස්සේ ඒක ඊසි දෙයක් බවට පත් වුණා. ඉතා ඉක්මනින් මට ඒ දේ කරගන්න පුළුවන් කිසිම මොහොතක පහුගිය කාලේ කොරෝනා ප්‍රශ්න, පිළිස ප්‍රශ්න තිබිලා බැංකු ණය සඳහා සහන ගනිද්දි මම සහන ගත්තේ නැහැ. මට සහන ගන්න උවමනාවක් තිබ්බේ නැහැ. මොකද මගේ ඒක තරම් පහසුවෙන් මම මේක කෙවරන ගියා. මේ කොරෝනා කාලේ ඉවර වෙනවත් එක්ක මම මේ මොහොත වෙනකොට වී ගබඩාවක් හදලා ඒ වී හාල් කර්මාන්තයට අවශ්‍ය පහසුබිම හදාගෙන තියෙනවා. කමතක් හදාගෙන එතකොට ඊට අදාළ වී ටික තොරන්න පුළුවන් තට්ටු ලොරියක් මිලදීගෙන තියෙනවා. එතකොට මගේ ගේ සම්පූර්ණයෙන් කඩලා මම අලුත් වැඩියා කරලා තියෙනවා. මම මුලින් කරේ කුඹුරු තමයි. කුඹුරු වලට අවශ්‍ය ටැට්ටයක් මිලදීගෙන තියෙනවා. ඒ වැට් ටික පහසුවෙන් කරගන්න. ඒ පැත්ත සියල්ල හදාගෙන තියෙනවා. අද දවසෙත් මාගේ ව්‍යාපාර ආයතනයේ මේක දැකලා බැංකුව වලින් ඇවිල්ලා මට කතා කරලා තියෙනවා. බැංකු ලෝන් එකක් දෙන්නම්. ඔයාලට මේක කරගෙන යන්න පුළුවන්. ඩයරයක් හයි කරන්න. එතකොට සහල් කර්මාන්තේ කරන් යන්න පුළුවන්. ඔයා ගුරු ටිකක් ගහලා මෙහෙම පටන් ගන්න කියලාදී මට ව්‍යාපාර මේ බැංකු පැත්තෙන් මට කතා කරලා තියෙනවා. යාළුවා එක්ක ලෝන් ගෙවලා ඒවා කිසිකක් අක්‍රමයේ ගිහිල්ලා නැහැ. සියල්ල නිවැරදි දිනවලට දාලා තියෙනවා. ඒ නිසා යාළුවා මම කස්ටමර් කෙනෙක් පවත්ත ගන්න ඕනේ මට නැවත කියලා තියෙනවා. ඉතින් මේ සියල්ල මම අත්පත් කරගත්තේ මේ ආයතන සම්බන්ධ වෙලා මේ දේ කරගත්තකින් කියලා තමයි මට පැහැදිලිව කියන්න තියෙන්නේ. මම මුලිනුත් කිව්වනේ දැන් අපේ අනික් මගේ දෙපැත්ත මොල් දෙයක් හයි කරලා තියෙනවා. එයාලා ඒ කිව්ව දේවල් වෙන්නේ නැතුව මොකක් වුණා මුදල් බැඳලා මැෂින් එක ගන්න සෑහෙන කාලයක් ගත වෙච්ච එක. පස්සේ අමතර කොටස් ගන්න එක සම්බන්ධයෙන් ගැටලු තිබ්බා. හැබැයි මම සම්බන්ධ වුණු ජානක ආයතනේ මට ඒ දේ වුණේ නැහැ. මම මැෂින් එක හයි කළා සතියක් ඇතුළත මගේ දෝෂකින් ඇමරිකල කුඩු වුණා. හැබැයි කිසි ප්‍රශ්නයක් නැහැ. මට නිකන් හම්බෙච්ච ඇමරිකල තියෙද්දි නැවත ඇමරිකලක් දාලා සතියක් ගියේ නැහැ මැෂින් එක හයි කළා මට සම්පූර්ණ හදලා දුන්නා. කියලා දුන්න මේ වගේ දෙයක් වුණොත් මේ දේ වෙන්න පුළුවන්. එහෙනම් ඔයා මේක බලන්න කියන දේ දැනුමත් මට ලබා දීලා ඒ දේ කළා. එදා සිට අවුරුදු 2ක වකීම් කාලයක් අපිට තිබ්බා. ඒ වකීම් කාලය තුල ඒ සියල්ල නිසි විදිහට සර්විස් එකේ නම් සියල්ල නිසි විදිහට අපිට කළා දීලා තියෙනවා. ඒක දකිද්දී දෙපැත්තේ තියෙන මගේ අනික් මෝල් දෙක හැම වෙලේම කියනවා අපිට වැරදුනා කියන එක මට හැම වෙලේම කියලා තියෙනවා. ඇත්ත දැන් මේ මොහොතේ මම මේ සම්බන්ධ වෙන්නේ කෑල්ලක් ගන්න ඇවිල්ලා විශේෂයෙන්ම මේ සෙපරේටරේ ලොකු රේසරේ හවුසින් එක ගන්න ඇවිල්ලා එවැනි කෑලි දැන් අපි වෙනම එළියෙන් හදාගන්නකොත් අපිට ලොකු මුදලක් හා කාලයක් ශ්‍රමයක් යනවා. මෙතන රෙඩිමේඩ් හදලා තියෙනවා. ඉතින් ඒ නිසා මම ඔයාලා හැමෝටමත් කියන්නේ කවුරු හරි සම්බන්ධ වෙන්න කැමති නම් වීමෝල් ව්‍යාපාරයට කර්මාන්තයට හොඳම ආයතනයක් විදිහට ඇතුමල් පිටියේ ජානක ඉංජිනේරින් හඳුනා දෙන්න පුළුවන්. ස්තුතියි.